දේව ධර්ම ජාතකය අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. ඔහුට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා. වැඩිමහල් කුමාරයාගේ නම තමයි මහින්සාස. බාල කුමාරයාගේ නම තමයි චන්ද. මේ කුමාරවරු කුඩා කාලයේදීම ඔවුන්ගේ මවට රෝගයක් වැළඳීම නිසා මරණයටපත් වුණා. මහත් ශෝකයෙන් කාලය ගෙවපු බ්‍රහ්මදත්ත රජතුමා ටික කාලෙකට පස්සේ වෙනත් බිසවක් විවාහ කරගත්තා. රජතුමා එයටත් ගොඩාක් ආදරය කළා. කාලය ගත වෙද්දී ඒ බිසවටත් ලස්සන පුත් කුමාරයෙක් ලැබුණා. ඉතාමත් ප්‍රීතියට පත්වුණු රජතුමා මාලිගේ සාද සැනකෙලි පවත්වමින් අලුත් පුත් කුමාරයාගේ ඉපදීම උත්සවශ්‍රීයෙන් සැමරුවා. දේවයන් වහන්ස, මේ බලන්නකෝ අපේ සිඟිති පුතාගේ ලස්සන හිරු මඩලක් බබලනවා වගේ. හැබෑමයි දේවියනි, හැබෑමයි. ඇත්තටම අපි පුතාට සූර්ය කුමාරයා කියලා නම තියමුද? සූර්ය කුමාරයා? අනේ හරිම අපූරුයි රජතුමනි. මා ප්‍රිය දේවිය, මා මහත් ප්‍රීතියට පත්වලා ඉන්නේ. මේ සූර්ය කුමාරයා වෙනුවෙන් ඕනෑම වරයක් ඔබ ඉල්ලන්න. ඔබ ඉල්ලන ඕනෑම වරයක් මා ඉටු කරන්නම්. දේවයන් වහන්ස, මට අද සතුට වැඩිකමටද මන්දා දැන් මේ වෙලාවේ එහෙම කිසිම වරයක් ගැන මගේ හිතට එන්නේ නැහැ. මම ඒ වරය පසුවබෙන් ඉල්ලන්නම්. දේවියගේ කැමැත්තක්. අපේ කාලය මොනතරම් වේගයෙන් ගෙවී ගියාද? මගේ සූර්ය කුමරු දැන් යෝන් වයසටත් ඇවිත්. මේ දවස් එනකම් මං කොච්චර නොයිවසිල්ලෙන්ද බලාගෙන හිටියේ. දැන් තමයි සුදුසුම වෙලාව. ඔව්, රජතුමා ඉල්ලන්න කියපු වරම ඉල්ලන්න දැන් තමයි හොඳම වෙලාව. දේවයන් වහන්ස, ඔබ වහන්සේට මතකද අපේ සූර්ය කුමාරයා උපන් දවස? ඒ වෙලාවේ අපි හැමෝම හිටියේ හරීම සතුටින්නේ. ඉතින් ඔබ වහන්සේට මතකයි නෑ අර ඉල්ලන්න කියපු වරම ගැන? ඔව් බිසවුන් වහන්ස, මොකද මට අමතක. මටත් හොඳ හැටි මතකයි. අපේ කොච්චර කල් ගත වුණාද? දේවියට වරම ගැන දැන්ද මතක් වුණේ? දැන්වත් ඕක කිව්වනම් එහෙනම්. දේවයන් වහන්ස, අපේ මේ සූර්ය කුමාරයාට... ඔව් දේවිය, පැකිලෙන්නේ නැතුව කියන්නකෝ, මොනවද අවශ්‍ය? දේවයන් වහන්ස, ඔබෙන් පස්සේ රජකම අපේ සූර්ය කුමරුට ලබා දෙන්න. ඒක තමයි මම ඔබ වහන්සේගෙන් ඉල්ලන එකම ඉල්ලීම. මොනවා දේවිය? එසේ කරන්නේ කෙසේද? රජකමට උරුම කියන වැඩිමහල් පුත් කුමාරවරු දෙදෙනෙක් ඉද්දී
බාලකුමාරයට රජකම දෙන්න. බෑ. එහෙම සිරිතක් නෑනේ. ඒ ඉල්ලීම නම් මට කොහෙත්ම ඉටු කළ නොහැකි දේවිය. මට සමාවෙන්න. ඔබ වහන්සේනේ මේ නුවර රජතුමා. ඇයි ඉතින් ඔය සිරිත් විරිත් වෙනස් කරලා ඔබ වහන්සේට අවශ්‍ය තීරණයක් ගැනීමට අයිතියක් නැද්ද? කොහොම නමුත් රජතුමනි, මගේ මේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කරනු මැනවි. මාගේ එකම බලාපොරොත්තුව සිහිනය වූයේ අපේ සූර්ය කුමරු රජ වෙනවා දකින්නයි. එසේ නොවන්නේ නම් මා තවත් ජීවත් වීමේ පළක් නෑ රජතුමනි. ඔබ වහන්සේ මටත් සූර්ය කුමරුටත් හැබෑවටම ආදරය කරනවා නම් ඇයි මේ දේවිය සංසුන් වන්න. මා ප්‍රිය දේවිය, ඔබේ ඉල්ලීම මා කිසිසේත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. ඉතින් මට මේ ගැන තව ටිකක් සිතා බලන්න ඕනි. දේවිය දැන් කලබල නොවී ඉන්නකෝ. මම මේ ගැන සලකා බලන්නම්. මගේ පුත්කුමරුණේ, මම ඔබ දෙදෙනා මේ සඳලු තලයට කැඳෙව්වේ වැදගත් කාරණයක් පැවසීමටයි. මෙතරම් රහසිගත කාරණයක් ඒ කිමෙද්ද පිය රජතුමනි? මගේ අතින් මහා බරපතල වැරැද්දක් සිද්ධ වුණා. අපේ සූර්ය කුමාරයා උපන්දා මගේ සතුට වැඩිකමට මං අගබිසවට වරයක් දුන්නා. ඇය දැන් සූර්ය කුමාරයට රජකම ඉල්ලනවා. ඔබල දන්නවනේ ඒ ඉල්ලීම මට කිසිසේත් ඉටු කළ නොහැකි බව. පුතනුවනි, මා සෑහෙන්න කල්පනා කරලා තීරණයක් ගත්තා. ඒ කිමෙද්ද පිය රජතුමනි? අපි කුමක්ද කළ යුත්තේ? අගබිසව ගැන කාටත් වඩා හොඳින් දන්නේ මමයි. ඇය ආස කරන දෙයක් හොඳින් හෝ නරකින් හෝ කෙසේ හෝ ලබාගන්න එය පසුබට වෙන්නේ නෑ. ඒ නිසා ඔබ දෙදෙනාට අනතුරක් කිරීමට වුණත් බැරිනෑ. මේකට විසඳුම තමයි ඔබ දෙදෙනා මාලිගයෙන් පිටමං වෙලා ඈත වනාන්තරයට ගොස් සැඟවී සිටින එක. මාමිය ගිය පසු නැවත පැමිණ රාජ්‍ය භාරගන්න. ඔව් පිය රජතුමනි, ඒ තීරණයට අපිත් කැමති. අපි තවත් මේ මාලිගයේ සිටියොත් ඇය අපිට වෛර කරමින් සූර්ය කුමරුට රජකම ලබා ගැනීම ගැන නිතර සිතමින් දුකටත් කම්පාවටත් පත්වෙයි. එසේනම් අපි හෙට උදෑසනම වනේ බලා පිටත් වෙන්නම් පිය රජතුමනි. අයියල මටත් නොකිය කොහෙදර යන්නේ? මහින්සාස! චන්ද! මහින්සාස! ඔහොම ඉන්න! මහින්සාස කුමරුනි! ඔයාලා මේ කොහෙද යන්නේ? ඇයි මට කිව්වේ නැත්තේ? මේ සූර්ය කුමරුනි, අපි බොහෝ දුර දුෂ්කර ගමනක් යනවා. නැවත බොහෝ කාලයකට අපට මාලිගයට එන්න බැරි වෙයි. ඉතින් ඔයාට දුක හිතෙයි කියලායි අපි ඔයාට කිව්වේ නැත්තේ. අනේ මහින්සාස කුමරුනි, චන්ද කුමරුනි, ඔයාලා නැතුව මං කොහොමද මේ තනියම ඉන්නේ? අනේ මමත් එනවා ඔයාලත් එක්ක යන්න.
අපි දැන් සෑහෙන්න ගව් ගානක් දුර ආවනේ. ඉස්සරහට ගමන තවත් දුෂ්කර වෙයි. අපි මෙතන ටිකක් ගිමන් හරිමුද? අර දැක්කද? ඈත නෙළුම් මල් පිරුණු ලස්සන විලකුත් තියෙනවා. සූරිය කුමරුනි, ඔයා පරිස්සමට ඒ විලට ගිහිල්ලා කැමතිනම් නාගෙන අපිටත් බීමට වතුර ටිකක් අරන් එන්නකෝ. හොඳයි මහින්සාස කුමරුනි, මං වතුර අරගෙන එන්නම්. මං ඉක්මනට නාලා අයියලට බොන්න වතුරත් අරගෙන යන්න ඕන. මම තමයි මේ විලට අරක් ගත්ත දියරකුසා. මට වෙසමුණි දේව් රජුරුව අවසර දීලයි තියෙන්නේ. විලට බහින අයගෙන් දේව ධර්මය දන්නේ නැති අයව කන්න. දරුව කියනවා තමුන් දේව ධර්මය දන්නවද? දේව ධර්මය දන්නවනම් මම තමුන්ව නිදහස් කරනවා. අනේ මන් දන්නවා. දේව ධර්මය කියන්නේ ඉරයි හොඳයි නේද? මට බොරු කරන්න එපා. නුඹ දේව ධර්මය දන්නේ. මං නුඹව විල්පතුලේ සිර කර දමනවා. සූරිය! මල්ලි! මේ තියෙන්නේ අඩිසලකුණු. සූරිය! කොහෙද ඉන්නේ? අයියෝ! මාව අතාරිනවා! මට යන්න දෙනවා! කෝ සූරිය කුමාරයා! ඔහේ මගේ මල්ලිට මොකද්ද කළේ? අතාරිනවා මාව! දරුව ඉස්සල්ලා කියනවා නුඹ දේව ධර්මය දන්නවද? දේව ධර්මය? මම එහෙම එකක් කවදාවත් අහලා නෑනේ. දේව ධර්මය කියලා කියන්නේ මේ සතර දිශාවටනේ. සතර දිශාව? නෑ. ඒක වෙන්න බෑ. දේව ධර්මය කියන්නේ මහා බලවත් දෙයක් විය යුතුයි. නුඹ මට බොරු කරන්න එපා. දේව ධර්මය දන්නේ නැති නුඹත් දැන් අයිති මට. සූරිය කුමරුයි චන්ද කුමරුයි හොඳටම පරක්කුයිනි. ගිහිල්ලා බලන්න ඕනි. මේ තියෙන්නේ අඩිසලකුණු. විලට බැස්ස අඩිසලකුණු පමණයි තියෙන්නේ. ආයෙ ගොඩට ආපු අඩිසලකුණ පේන්නවත් නැහැ. දෙවියනි, කුමාරවරුන්ට කරදරයක් වෙලා වගේ. අනේ දෙවියනි, මගේ වැරද්ද. මේ නුපුරුදු අනේක නුපුරුදු විලකට මල්ලිලව තනියම යවපු එක. අනේ මම මොකද්ද මේ කරේ? කුමාරයාණනි, මොකද ඔබ මේ විල දිහා බලාගෙන කල්පනා කරන්නේ? ඔබ ගොඩක් වෙහෙසට පත්වී සිටින හැඩයි. බය නැතුව මේ විලට බැහැලා රිසිසේ නාගන්නේ. මේ සීතල දිය පානය කරන්නේ.
නුඹ නේද මේ විලේ ඉන්න දිය රකුසා? ඔහේ නේද මගේ මල්ලිලා දෙන්නව බිල්ලට ගත්තේ? උඹ හරිම බුද්ධිමත් පාටයි. මම තමයි මේ විලට අරක් ගත් දිය රකුසා. මේ විලට වහින දේව ධර්මය දන්නේ නැති ඕනම කෙනෙක් මට බිල්ලට ගන්න පුළුවන්. අන්න එහෙම තමයි මට වෙසමුණි රජුරෝ වරම් දීලා තියෙන්නේ. එම්බල යක්ෂය, නුඹට දේව ධර්මය දැනගැනීමට අවශ්‍ය නම් මම කියා දෙන්නම්. හැබැයි මට මේ විදිහට අපවිත්‍රව ඉඳලා දේව ධර්මය කියා දෙන්න බෑ. මුලින්ම මා දියනා පිරිසුදු වෙලා ඉන්න ඕනේ. කාරිනේ රිසිසේ දියනා ගන්නකො කුමාරයාණනි. අනේ කොහොම නමුත් මට දේව ධර්මය කියා දෙනසේක්වා. එම්බල යක්ෂය, එහෙනම් දැන් හොඳින් සවන් දෙන්න. දේව ධර්මය කියන්නේ ලැජ්ජා බයෙන් යුක්තවීමටයි. ලැජ්ජාව කියන්නේ කයින්, වචනයෙන්, මනසින් වැරදි කරන්න, පව් කරන්න තියෙන ලැජ්ජාවට. බය කියන්නේ කයින්, වචනයෙන්, මනසින් පව් කිරීම නිසා ලැබෙන දුක් විපාකවලටත් සතර අපායේ ඉපදීමටත් තියෙන බයට. යක්ෂය, අපි පවට ලැජ්ජාවත් බයත් ඇති කරගෙන තමයි ජීවත් වෙන්න ඕනි. සාදු. අනේ කුමාරයාණනි, ඔබට බොහෝම පිං. මන් දේව ධර්මය හොයන්න 12 අවුරුද්දක් මහන්සි වුණා. 12 අවුරුද්දක්. හැබැයි අද තමයි දේව ධර්මය දැනගත්තේ. මං ඔබට එක සහෝදරයෙක්ව දෙන්නම්. හැබැයි මට ඔබේ අනිත් සහෝදරයව නම් බිල්ලට ගන්න වෙනවා. හොඳයි එහෙනම්. මට සූරිය කුමාරයව දෙන්න. ඔබ දේව ධර්මය දන්නවා විතරද? ඇයි ඔබ එය පිළිපදින්නේ නැත්තේ? වැඩිහිටි සහෝදරයා සිටියේදී බාල සහෝදරයව තෝරගන්නේ ඇයි? ඔබ වැඩිහිටිකමට ගරු කරන්නේ නැද්ද? එම්බා යක්ෂය, මම දේව ධර්මය දන්නවා වගේම හොඳින් පිළිපදිනවා. හැබැයි මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. චන්ද කුමාරයයි මමයි විතරක් නැවත මාලිගාවට ගිහින් සූර්ය කුමාරයා යක්ෂයෙක් කෑව කියලා කිව්වොත් කවුරුවත් අපිව විශ්වාස කරයිද? හැමෝම හිතාවි අපි සූර්ය කුමාරයාව මැරුවයි කියලා. හප්පුච්චියේ හැබෑමයි මට සමාවෙන්න. කුමරුනි, ඔබ නම් හරීම නුවණක්කාරයි. ඔබට මම ඔබේ සහෝදරයා දෙදෙනාවම ආපසු දෙන්නම්. යක්ෂය, ඔබ පෙර ආත්මයක කරපු පව් නිසා තමයි දිය රකුසෙක් වෙලා උපන්නේ. මෙතෙන් පටන් ලේ මස් වලට ඇති ආසාව අතහරින්න. පිනට ආස කරන්න. දේව ධර්මය පිහිටලා ජීවත් වෙන්න. එහෙමයි කුමරුනි. මම අද ඉඳලා මේ පෞකාරකම් විදිලා දේව ධර්මය පිළිපදිමින් ජීවත් වෙනවා. මහින්සාස කුමරු දිය රකුසාව දමනය කළා. කුමාරවරු 3 දෙනාම දිය රකුසාත් සමග මේ වනයේ සතුටින් ජීවත් වුණා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. දින රාත්‍රී අහසේ තරු රටාවල පිහිටීමේ වෙනසක් දුටු මහින්සාස කුමාරයා පිය රජු මිය ගොස් ඇති බව දැනගත්තා. ඉතින් ඊට පස්සේ කුමාරවරු රකුසාත් සමග බරණැස් නුවර මාලිගයට ගියා. මහින්සාස කුමරු දිය රකුසාට සුවසේ ජීවත් වීමට තැනක් සාදා රකුසාට කෑම බීම ආදිය හැමදේම දුන්නා. මහින්සාස කුමාරයා රජකමට පත් වුණා. එතකොට චන්ද කුමාරයා යුව රජ බවට පත් වුණා. සූර්ය කුමාරයා සෙන්පති බවට පත් වුණා. එකල මහින්සාස කුමරු වෙලා ඉපද සිටියේ අප මහා බෝසතාණන් වහන්සේය.